ගෙවී ගිය හෝරා කීපයේ ලෝකයේ වැඩිම අවධානයට ලක් වූ පුවත් සිරස්තල මොනවාද මේ ග්ලෝබල් ෆ්‍රන්ට් පේජ්. Trump to host Saudi Crown Prince on a pomp field. Deal-making visit. Trump සෞදි ඔටුන්න හිමි කුමරට උත්සවශ්‍රීයෙන් පිරුණු ගනුදෙනු කරන සංචාරයක් සඳහා සත්කාර කිරීමට යයි යනුවෙන් රොයිටර් පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. Blue Island in liquidation with £9 million estate debt. පවුන් මිලියන 9ක රාජ්‍ය ණයක් සමග Blue Island ඈවර කිරීමට නියමිතයි යනුවෙන් BBC පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. එම පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ channel දූපත් පාදක කරගෙන ක්‍රියාත්මක වූ Blue Island ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටි වූ බව නිවේදනය කර තිබෙනවා. වසර 20ක් පුරා බ්‍රිතාන්‍ය දූපත් සමූහය සහ ඉන්පිරිත ගමනාන්ත වෙත වඩාත් පුළුල් ලෙස සේවා සපයන ලද මෙම ගුවන් සමාගම පසුගිය 14 වනදා සිට මෙහෙයුම් නිල වශයෙන් නතර කළ බවයි එම පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ. එමෙන්ම ඉදිරි සියලුම ආසන වෙන් කිරීම්ද අවලංගු කර තිබෙනවා. මෙමගින් සිදු වූ අපහසුතාවය පිළිබඳව Blue Island ගුවන් සේවය සිය ගුවන් මගින්ගෙන්ද සමාව ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීමත් සමගම ඔක්තෝබර් 28 වන දින ඊස්ටර්න් එයාර්වේස් බිඳ වැටීමෙන් පසු සති 3කටත් අඩු කාලයකදී බිඳ වැටුණු දෙවන කලාපීය ගුවන් සේවය බවට Blue Island ඉතිහාසයකට එක්කතු වෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සහ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වූ ට්‍රම්ප්ගේ සැලැස්ම අනුමත කිරීමට සහ පලස්තීන කලාපය සඳහා ජාත්‍යන්තර ස්ථායීකරණය බලකායක් පිහිටුවීමට එක්සත් ජනපදය විසින් සකස් කරන ලද යෝජනාවක් සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කළේය.